අපි අද සාකච්ඡා කරන්න යන්නේ වෙස්ටර්න් ප්‍රොවින්ස් නැත්නම් බස්නාහිර පළාතේ 2024 2024 වර්ෂ අවසානයේ කියන්නේ තර්ඩ් ටර්ම් එකේ 10 වසර ප්‍රශ්න පත්‍රය තමයි අපි අද සාකච්ඡා කරන්න හදන්නේ. බලමු මේකට ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි තමයි මම මේකේ සාකච්ඡා කරන්න වැඩිපුරම උත්සාහ කරන්නේ. මොකද හේතුව අර ගොඩක් ළමයින්ට කියන්නේ අච්චුපොත බලලවත් ලියන්න අමාරුයි කියලා කියනවා ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි පාර්ට් එක. නැත්නම් අපි කියන භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කොටස් ටික ගොඩක් අය අමාරුයි. අමාරුයි කියන හින්දා මම try එකක් දෙනවා උපරිමයෙන්ම ඔයගලන්ට මේක කරගන්න. කරන් යනකොට ප්‍රශ්න කරන් යද්දී අමාරු වෙනවා ඔයගන්න පුළුවන්. මට WhatsApp message එකක් කරේ නැත්නම් මේකේ Zoom එකේ මට message දාන්න පුළුවන් ඔයගලන්ට. හරි මෙන්න මෙහෙමයි. මම මේ ප්‍රශ්න පත්‍ර කරනකොට සමහර වෙලාවට ඔයගලන්ට හිතේ නෑ මේ තව ක්‍රම තියෙනවා නේද මේක කරන්න කියන එක. හරි. එතකොට තව ක්‍රම තියෙන්නත් පුළුවන්. මගේ ක්‍රමයට අමතරව තව ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි මම සාමාන්‍ය ඉතාමත්ම ලේසියෙන් සරලව ළමයට කොහොමද මේක තේරුම් ගන්නේ පහසුව සඳහා මම මේක කරගන්නවා. හරි. පළවෙනි ප්‍රශ්නය ගත්තොත් එහෙම එක බයෝ ප්‍රශ්නයක් ඇවිල්ලා ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්න අනිවාර්යෙන් බයෝ වලින් තමයි අහන්නේ. හරි ඕකේ. මම බයෝ ප්‍රශ්න ටික ස්කිප් කරන්න උත්සාහ කරනවා ගොඩක් වෙලාවට ඒත් මම මේක කරන්නම්. මේකේ අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ විදිහට උත්පේරණ ක්‍රියාව කියන එක අහලා තියෙනවා. උත්පේරණය කියලා කියන්නේ කැමති නම් ලියා ගන්න පුළුවන්. උත්පේරණය කියලා කියන්නේ දායක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවසාන ඵලයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි එයා නිසා රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක අපිට ගන්න පුළුවන්. ඒතර අපේ ඇඟේ ඇතුලේ රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. රසායනික ප්‍රතික්‍රියා සිද්ධ කරන ද්‍රව්‍ය දෙකක් තියෙන එකක් තමයි හෝමෝනයි එන්සයිමයි. හරි රසායනික ප්‍රතික්‍රියාවට දායක කරන ප්‍රධාන ද්‍රව්‍ය දෙකක් තියෙනවා හෝමෝනයි එන්සයිමයි වක්‍රාකාරව ඇමයිනෝ අම්ලත් දායක වෙනවා. හරි වක්‍රාකාරව ඍජුව නෙමෙයි වක්‍රාකාරව ඇමයිනෝ අම්ලත් දායක. ඒතර උත්තර තුනක් තියෙනවා. තුනේ මෙන්න මේක කැපිලා යනවා. හැබැයි මේක මතක තියාගන්න උත්පේරණය කියන එක රසායනික ප්‍රතික්‍රියා සිදු කරන ද්‍රව්‍ය දෙකක් තමයි එන්සයිමයි හෝමෝන ඇමයිනෝ අම්ල කියලා කියන්නේ. හැබැයි උත්පේරණය කරන ඒවල් එකයි තියෙන්නේ තමයි එන්සයිම්. හරි උත්පේරණය කියන්නේ එන්සයිම කිසිම විදිහකින් දායක වෙන්නේ නැහැ අවසාන ඵලවලට. ඒ කියන්නේ අවසාන ඵලවල එන්සයිම නැහැ. යන්නේ ඵල පමණයි එන්සයිම ඉතිරි වෙනවා. එහෙනම් අපි ඒකට උත්පේරක කියලා කියනවා. හරි. ඒතර ප්‍රෝටීන විශේෂයක් වෙන්නත් ඕනේ. ප්‍රෝටීන විශේෂයක් තමයි එන්සයිම කියලා කියන්නේ. හරි. ඩවුට් නම් ක්ලියර් නැත්නම් අහන්න පුළුවන්. හරි. සංයෝගයක් වන්නේ මොකද්ද? මේ කෙමිස්ට්‍රි ප්‍රශ්නයක්. හරි මේක රසායන විද්‍යා ප්‍රශ්නයක්. සංයෝගයක් වන්නේ කුමක්ද කියලා අපි අහලා තියෙනවා. හරි. මෙන්න මෙහෙම එකක් තියෙනවා. පදාර්ථ ආකාර කිහිපයකට බෙදෙනවා. එකක් අපිට ගන්න පුළුවන් ගොඩක් ආකාරයට බෙදෙන එකක් තමයි සංශුද්ධ සංයෝග හා සංශුද්ධ ද්‍රව්‍ය හා මිශ්‍රණ කියලා අපිට ගන්න පුළුවන්. හරි. සංශුද්ධ ද්‍රව්‍ය හා මිශ්‍රණ කියලා අපිට ගන්න පුළුවන්. මිශ්‍රණ ආකාර දෙකකට බෙදෙනවා. එකක් තමයි ඒ කියන්නේ මිශ්‍රණ කියන්නේ pure compounds කියලා අපිට ගන්න පුළුවන්. එතකොට pure matters කියලා අපිට ගන්න පුළුවන්. සංශුද්ධ ද්‍රව්‍ය අපිට ආකාර දෙකක් තියෙන එකක් තමයි මූල ද්‍රව්‍ය හා සංයෝග කියලා අපිට ගන්න පුළුවන්. හරි මේක 10 වසරේ මුල්ම ඉගෙන ගන්න පාඩම. එතකොට ගන්න පුළුවන්. හරි. එතකොට සංයෝගයක් කියලා කිව්වම අනිවාර්යයෙන්ම දෙයක් තමයි මූල ද්‍රව්‍ය දෙකකට වඩා තියෙනවා. හරි. මූල ද්‍රව්‍ය දෙකකට වඩා තියෙන ඒවට අපි කියනවා සංයෝග කියලා අපිට ගන්න පුළුවන්. ඒතර ළමයි අහන අණුවක් කියන්නේ මොකද්ද කියලා. හරි. අණුවයි සංයෝගය අතර වෙනස මොකද්ද කියලා ගත්තොත් සංයෝග වල මතක තියාගන්න සංයෝගයේ ලක්ෂණය මොකද්ද? මූල ද්‍රව්‍ය දෙකක් තියෙනවා. අවම දෙකක් තියෙනවා. අණුවක් ගත්තොත්
අණුවේ වෙනස තමයි අණුවේ එක් මූලද්‍රව්‍යයක් විතරයි. හැබැයි එක් මූලද්‍රව්‍යයක් විතරයි. හැබැයි තනියෙන් තියෙන්න බෑ. කියන්නේ තව ඒ කියන්නේ ඒක එක ඒ මූලද්‍රව්‍යෙම දෙකක් වගේ වෙන්න පුළුවන්. උදාහරණ O2 වායු එක අණුවක්. ඒක එක මූලද්‍රව්‍යයේ තියෙන ඔක්සිජන් පමණයි තියෙන්නේ. හැබැයි ඒකේ මූලද්‍රව්‍ය එකක් වුණාට පරමාණු දෙක ගන්න තියෙනවා. හරි. ඊළඟ එක තමයි අපිට ගන්න පුළුවන් තව අණුවක් අපිට ගන්න පුළුවන් හයිඩ්‍රජන් වායු. ඒකේ හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ. හැබැයි ඒකේ පරමාණු දෙක ගන්න තියෙනවා. පරමාණු තනියෙන් හිටියොත් අපි ඒවට කියනවා සංශුද්ධ මූලද්‍රව්‍ය කියලා අපිට ගන්න පුළුවන්. උදාහරණ මූලද්‍රව්‍යට උදාහරණ අපිට ගන්න පුළුවන් අවුරම් අපිට ගන්න පුළුවන්. රත්තරන් ගන්න පුළුවන්. එතකොට පිත්තල ගත්තොත් සංයෝගාකාර තමයි තියෙන්නේ. හරි. සල්ෆර් ගත්තොත් තනිකර සල්ෆර් වල S විතරයි තියෙන්නේ. හරි. රසදිය ගත්තොත් රසදිය වල H සහ Hg තියෙනවා. නැත්නම් මර්කරි කියලා අපිට ගන්න. ඒතර ජලය ගත්තොත් ජලය අපිට ගන්න පුළුවන් H2O කියලා. දැන් ඒතර ඕගොල්ලෝ ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ පිත්තලයි ජලයයි. ඒතර එහෙනම් සල්ෆර් කැපිලා යනවා. සල්ෆර් උත්තරේ එන්නේ නැහැ. ඒක වැරදි. දෙක චුට්ටක් කියමු. රසදිය එන්නේ නැහැ. මොකද රසදිය වල තියෙන්නේ Hg නැත්නම් මර්කරි කියන එක පමණයි තියෙන්නේ. ඒතර පිත්තලයි ජලයයි ගත්තොත් දැන් සාමාන්‍ය පිත්තල ඒතර ඕගොල්ලෝ හිතන දේ පොඩ්ඩක් හිතන්න බලන්න. උත්තරේ මොකක් වෙන්න පුළුවන්ද මේක? දන්නේ නැහැ. පිත්තල හැදලා තියෙන්නේ කොපර් ලෝහය සහ සිංක් ලෝහය එකතු කරපු මේක මිශ්‍රණයක්. මතක තියාගන්න මේක මිශ්‍රණයක්. එතකොට මේක සංයෝගයක් නෙමෙයි මේක මිශ්‍රණයක් කියලා. ඒතර මේ දෙන්න ඉන්නේ කියලා. දෙන්න හිටියට මේ දෙන්න අතර ඉන්ටර්කනෙක්ෂන් එකක් නෑ කියන එක මතක තියාගන්න. කොපර් සිංක් හිටියට මේ දෙන්න අතර ඉන්ටර්කනෙක්ෂන් එකක් නැහැ කියන එක තනි දෙයක් බවට පත් වෙලා නැහැ. මේගොල්ලෝ වෙන වෙනම ඉන්නේ. ආයි අපිට වෙන් කරගන්න පුළුවන් කොපර් සිංක් වෙන් කරගන්න පුළුවන් කියලා කියනවා. ඒතර එහෙනම් ජලය ගත්තොත් එහෙම ජලය ඉන්නේ H2O කියන එක විද්‍යාත්මකව හොයලා. එතන උත්තරේ මේකට ඉන්න ඕනේ 4 එන්න. 4 එන්න ඕනේ. හරි නේද? ගැටලු සාගතයන් තියෙනවා නම් ඔබන අහන්න පුළුවන් ලියා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට ප්‍රශ්නාංක 3 ගත්තොත් පෘථිවිය මත වඩාත්ම බහුලවම කාබනික සංයෝග වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒකට හේතුව තමයි කාබෝහයිඩ්‍රේට් ගත්තොත් ප්‍රභා සංශ්ලේෂණය මගින් තප්පරයක් ගානේ නිපදවන ග්ලූකෝස් ප්‍රමාණය ගොඩාක් වැඩි. හරි එතකොට ග්ලූකෝස් ප්‍රමාණය වැඩි කියන්නේ ඕගොල්ලෝ දන්නවා ග්ලූකෝස් ප්‍රමාණය වැඩි කියලා. කියන්නේ සාමාන්‍ය තප්පරයකට සෑහෙන මවුල ප්‍රමාණයක් නිපද වෙනවා. දැන් ගස් කොච්චරක් තියෙනවද කියලා අපි හිතන්නකෝ නේ. එතකොට එහෙනම් මේ ලෝකයේ වැඩිම තියෙන කාබනික සංයෝගය වන්නේ. මෙහෙම කාබනික සංයෝග වන්නේ කාබෝහයිඩ්‍රේට් උත්තරේ 3. හරි. මම ප්‍රශ්න කියවන මෙන්න මේ විදිහට. නිව්ටන් කියුවා 1 ශ්‍රේණියක් කියුවා අවසානයේ යන ස්කන්ධය කියුවා. මම සාමාන්‍යයෙන් ওই ගණන් වගේ දේවල් තියෙනවා නම් මම මුලින්ම ඉලක්කම් ටික කියවලා බලනවා. ඊළඟට මම බලනවා අවසානයේ මොනවද තියෙන්නේ කියලා බලනවා. හරි අවසාන තියෙන්නේ ස්කන්ධය. එතකොට ස්කන්ධයයි ත්වරණය සහ බලය අතර සම්බන්ධතාවයෙන් අහනවා. හරි. එතකොට අපේ ඔළුවේ තියෙන්න ඕනේ නම් ස්කන්ධය හොයන්න පුළුවන් සමීකරණ. මේක භෞතික විද්‍යාවට අයිති. ෆිසික්ස් වලට අයිති. එතකොට ස්කන්ධය සොයන්න පුළුවන් අපිට සමීකරණ දෙකක් තියෙනවා. ගොඩක් තියෙනවා. කියන්නේ ස්කන්ධයයි ත්වරණයයි බලය අතර සම්බන්ධතාව එකක් තමයි අපිට ගන්න පුළුවන්. W සමානයි mg කියන එකෙන් ගන්නත් පුළුවන්. තව සමීකරණයක් තියෙනවා. බලය F ස්කන්ධය M සහ ත්වරණය A කියන කන්සෙප්ට් එකෙන් ගන්නත් පුළුවන්. හරි? ඒක ඕගොල්ලන්ගේ ඔළුවට එන්න ඕනේ ප්‍රශ්න කරනකොට. හරි? ඒක ඕගොල්ලන්ගේ
කනෙක්ෂන් නැහැ සර්. ඒක උගලන්ගේ ප්‍රශ්නයක් තමයි පුතා මේ පොඩක් චෙක් කරලා බලන්න ඩබල් චෙක් කරලා බලන්න. හරි. එතකොට W සමාන mg කියන එකත් අපිට ගන්න පුළුවන්. F සමාන ma කියන එකත් අපිට ගන්න පුළුවන්. දැන් උතර කුතුහලයක් ඒගොල්ලන්ට මේ දෙකෙන් මොකක්ද අපි දාන්නේ කියන එක. හරි. ළමයින්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා තියෙන නිසා. එතකොට ඇප්ලයි කරලා බලන්න මේ මෙතන W කියන්නේ බර කියන එක බලය කියන්නේ නැහැ. එතන අපිට විශේෂ නමක් කියන බර කියන එක. සාමාන්‍යයෙන් මෙතන G කියන්නේ gravitational acceleration නැත්නම් අපි සිංහලෙන් කියන ගුරුත්වාකර්ෂණ ගුරුත්වජ ත්වරණය. ඒක ඇවිල්ලා වෙන්නේ 10යි ms ඍණ 2. ඔන්න දැන් තව ගැටලුවක් එනවා. මෙතන ත්වරණය දීලා තියෙන 2යි කියලා. එහෙනම් අපිට sorry 1.5 කියලා අපිට දීලා තියෙනවා. ත්වරණය 1.5 කියලා දීලා තියෙනවා නම් අපිට මෙන්න මේ සමීකරණය භාවිතා කරන්න බැරිය. හේතුව මොකද්ද? ජීවල අගය කවදාවත් අපිට මේ පෘථුවිය වෙනස් කරන්න බෑ. පෘථිවියේ ඉන්නේ ආසන්න වශයෙන් 10යි ms ශ්‍රේණියක තමයි. එහෙනම් අපිට මෙන්න මේක සමීකරණය ගන්න බෑ. අපි යනවා ඊළඟ සමීකරණය. මොකද ඊළඟ සමීකරණය වෙන්නේ F සමාන m. දැන් බලය සමානයි ස්කන්ධයේ ත්වරණයෙන් ගුණිතය කියලා අපිට ගන්න පුළුවන්. හරි. එතකොට බලය දීලා තියෙනවා 30යි කියලා. ස්කන්ධය තමයි හොයන්න තියෙන්නේ. ආදේශ කරන්න තියෙන්නේ ත්වරණය 1.5 කියලා දීලා. මෙතනින් එහාට සයන්ස් කියන විෂය ඉවර වෙනවා. ඉතින් එහාට මැත්ස් පාර්ට් එකක් තමයි තියෙන්නේ. එතකොට අපි m උක්ත කරගන්න මොකද කරන්නේ? මෙතන 1.5න් බෙදෙනවා. මතක තියාගන්න සමීකරණයේ රූල් එකක් තියෙනවා. තමයි වම් පැත්ත හරි දකුණු පැත්ත හරි යම්කිසි විදිහකට වෙනස්කමක් කරනවා නම් ඒ හා සමාන වූ අනිත් පැත්තට කරන්නත් ඕනේ. ඒතර මෙයත් බෙදන්න ඕනේ 1.5. හරි එහෙනම් m කියන එක අපිට එනවා. එහෙනම් කීයක් වගේ විතරයිද? මැත්ස් පුළුවන් අය දන්නවනේ. බැරි නම් ඉතින් කැල් පාවිච්චි කරන්න එපා. ඇත්තටම කියනවා නම් පුළුවන් තරම් ඔයගොල්ලෝ බලන්න හදලා බලන්න. ඒතර එනවා 20ක් කියන එකක් එනවා. 20යි කිලෝග්‍රෑම් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ එනවනේ මේකට කීයද? 2 අපිට ගන්න පුළුවන් උත්තරේ. ඉක්මනට මේක ලියාගමු. උත්තරේ ගන්න වෙයි. කිලෝග්‍රෑම් වලින් ඉන්නේ අපිට. හරි? දැක්කනේ මම ගන්න විදිය. ඒ කියන්නේ මෙහෙමයි. ඒතර ඕගොල්ලෝ කෑ සර්ට පුළුවන් අපිට බෑනේ. සර්වර් නම් ඉතින් සර්වර්නේ අපි කොහොමද කරන්නේ? මෙහෙමයි ඉතින් එක දවසෙන් අපිට කුඹුරු කරලා සර් රිටර්න් කියලා දෙන්න. හරි. මෙන්න මෙහෙමයි.